හෙලෝ ඔළුවනේ ඉතින් අදත් මොන්න දෙනවා 44 සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. අපිට එන්න තියෙන අප්කමින් ඉවෙන්ට් එක ගැන තමයි ගෙනාවේ වීඩියෝ එක. හුඟ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා මේ මොකද ඔය සබ්ලා ඒ කාලේ හිටියේ නෑ. දැන් 1k ගැහුවා ගේමක් දීලා ෂෝට් දාලම දැන් තමයි මේ වීඩියෝ දාන්න පටන් ගත්තේ. මේ අවුරුද්දකින් විතර දැම්මෙත් නෑ. සබ්ස්ක්‍රයිබ් කරලා නැති සෙට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න මේ account එක මේ channel එකට ඔයා අලුතෙන් නම් ආවේ මේ channel එක subscribe කරලා පොඩි sub එකක් දෙන්න. ඔයාලගේ මේ free fire ගහන යාළුවෝ ඉන්නවා නම් මේ එයාලටත් මේ share කරලා පොඩි support එකක් දෙන්න. මේ එහෙනම් අපි යමු අද අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ ඉතින් අපේ event එක ගැන කතා කරොත් මෙන්න මේ විදිහට තමයි අපිට ළඟදී එන්න තියෙන event එක design වෙලා තියෙන්නේ. මේ වගේ ඉමෝට් එකකුත් තියෙනවා. නිකන් ඩයිනෝසිරස් කෙනෙක් වගේ කිට් එකකුත් තියෙනවා. තව බෑක්පැක් එකක් තියෙනවා. ස්කයි බෝඩ් එකක් තියෙනවා. වෝල් එකක් තියෙනවා. ඔහොම තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ වෝල් එකක් එන්නත් තියෙනවා. ගෝල්ඩ් රොයල් වලට එන්න තියෙන්නේ මේ වගේ කිට් එක නම් මෙතන දාලා නැහැ. ඉමෝට් එකක් තියෙනවා. මේ වගේ ඉමෝට් එකක් තියෙනවා. ඒ ඉමෝට් එක සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ කායි ස්කින් එකක් තියෙනවා. ඒකත් සුපිරියර්ම ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම යාළුවනේ අර ඩයිනෝසිරස් ඉවෙන්ට් එක කන්ෆර්ම් වෙලා තියෙනවා එනවා කියලා. කන්ෆර්ම් වෙච්ච ගමන් මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම මේකේ තියෙනවා තව ග්‍රැනයිට් ස්කින් එකක් තියෙනවා. M4A1 එකට ස්කින් එකක් තියෙනවා. පැරෂූට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ ඉවෙන්ට් එකක් තියෙනවා. ඔය පප්පා මූණට පොඩි ලුක් එකක් දාලා වගේ තමයි කිට් එක හදලා තියෙන්නේ. ඒකත් සුපිරියක් මේ වගේ කිට් එකකුත් ඇඩ් කරලා තියෙනවා එකට. ඊට පස්සේ කිල් බොක්ස් එකකුත් තියෙනවා. කිල් බොක්ස් එකකුත් තියෙනවා. වෝල් එකකුත් තියෙනවා. ටෝගන් වීල් එක එකකට තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ මේ වෝල් එක ගැන කතා කරොත් මේ ওই වෝල් එක එන්නේ මචං මේ වගේ මේ ඉවෙන්ට් එකට හරි නැත්තම් මේ වෙන ඉවෙන්ට් එකකට හරි තමයි එන්නේ. ඊළඟට ඒ වෝල් එකේ ඉවෙන්ට් එක බලමුකෝ අපි. මෙන්න මේ විදිහේ ඉවෙන්ට් එකකට හරි මේ අර ඉවෙන්ට් එකට හරි තමයි එන්නේ. තව වෝල් සෙට් එකක් එක්ක හරි වෝල් සෙට් එකට આવොත් එන්නේ මේ වෝල් එකයි ඔය කලින් වෝල් එකයි අර අස්වැක් ඉන්න වෝල් එකක් තියෙනවා. ඒ අස්වැක් ඉන්න වෝල් එකෙකුයි මේ ඒක නම් අමුතුම ලුක් එකක් තියෙන අස්වැයාගේ. මේ තව වෝල් එකක් තියෙනවා. ඔන්න ඕකයි එන්න තියෙන්නේ. ඊට පස්සේ ඇනිමේෂන් ගැන කතා කරොත් මේක තමයි කන්ෆර්ම් වෙලා තියෙන්නේ 17 වෙනිදා නැත්නම් 20 වෙනිදා එනවා කියලා මේ මාසේ. කන්ෆර්ම් වෙච්ච ගමන් මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ මේ විදිහට තමයි ඉතින් අමුතුම ලුක් එකක් තියෙනවා. ඒකේ සුපිරියරම ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ මේ ඉවෝ වැලට් එකට කරකවපු ස්පින් ගාන නැති වෙලා කිව්වා. ඒකට හරියන්න ගරීනා මේ වගේ මේ දීලා තියෙනවා ටෝකන් ටිකක්. ඒ ටෝකන් ටික හම්බෙන්නේ යාළුවනේ මේ අර මේව එකට කරකවපු අයට විතරයි ඉවෝ වැලට් එකට. මෙන්න මෙතන මේ ඔයාලා ස්පින් 11ක් හරි ඔය කීයක් හරි දීලා තියෙනවා නම් ඒ ස්පින් ගානට හරියන්නේ ඒගොල්ලෝ ටෝකන් ටික දෙනවා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එක ඉවර කරනවා.